හරි මිනිසන් කොන්චිවා අද ඔයාලට කතා කරන්න හැදුවේ මම 24 පේපර් එක 2024 A-level ජපාන් පේපර් එක තමයි සාකච්ඡා කරන්න හැදුවේ මම හිතුවේ මුලින්ම 2024 එක කරලා තම 25 සෙකන්ඩ් එක මට හම්බුනේ නෑ 25 සෙකන්ඩ් එකක් ඒ කියන්නේ 25ක් සාකච්ඡා කරනවා මම හිතුවේ මුලින්ම සාකච්ඡා කරන්න 2024 ඉඳලා 2019ට යනකම් ආපස්සට සාකච්ඡා කරලා ආයෙත් 2011 ඉඳලා 2019ට සාකච්ඡා කරමු. ඒ වගේම සෙකන්ඩ් පාර්ට් එකත් කතා කරනවා ඉස්සරහට අද සාකච්ඡා කරන්න හැදුවේ 2024 පේපර් එක 2024 පේපර් එක සහ මම ජපාන් පේපර් එක හැදෙන විදිය කියලා දෙන්නම්. ජපාන් පේපර් එකක් හැදෙන්නේ. ඒ කියන්නේ MCQ 50ක් තියෙනවා. අපිට MCQ 50ක් තියෙනවා. MCQ 50 හැදෙන්නේ මෙහෙමයි. 1 ඉඳලා 10ට. හරිද? 1 ඉඳලා MCQ 1 ඉඳලා 10ට අපිට තියෙනනේ ග්‍රේඩ් 12 සහ ග්‍රේඩ් 13 ඒ පොත් එකේ වචන ටිකක් තියෙනවාද? ඒ වචන ටිකක් වර්ඩ් ලිස්ට් එකක් තියෙනනේ. ඒ වර්ඩ් ලිස්ට් එකෙන් තමයි අනිවාර්යයෙන්ම 1 ඉඳලා 10ට එන්නේ. 1 ඉඳලා 10 සහ 1 ඉඳලා 10ට විතරක් නෙමෙයි අපිට තේරුම් ඒව බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වචන ටික අනිවාර්යෙන්. ඒ 12 වසර පොතයි 13 වසර පොතයි වචන ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න. ඒ වගේම 1 සිට 10 දක්වා එන්නේ ඒ වචන ටික. හරිද? ඊට පස්සේ 11 ඉඳලා 20 දක්වා 11 ඉඳලා 20 දක්වා අපිට කංචි පොතක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ ලෙවල්ස් වලට අදාළ කංචි පොතක් දීලා තියෙනවා. ඒ 11 ඉඳලා 20 දක්වා කංචි පොතේ තමයි එන්නේ. 11 ඉඳලා 20 දක්වා කංචි වල තේරුම ඉරි ගහන්න සහ ඒ තේරුම වලින් කංචිය මෙහෙම කරන්න තමයි එන්නේ. 11 ඉඳලා 20 දක්වා. 21 ඉඳලා 30 දක්වා ඉන්නේ ග්‍රැමර්. හරිද? ග්‍රැමර් කියන්නේ අපේ 12 වසර සහ 13 ටෙක්ස්ට් බුක් දෙකක් තියෙනවානේ. ඒ පොත් දෙකේ තමයි ග්‍රැමර් පොයින්ට් එක තියෙන්නේ. ග්‍රැමර් පොයින්ට් එකක් මම ඉස්සරහට කරනවා. තාම කරේ වචන ලිස්ට් එකයි කංචි ටිකයි තමයි කරගෙන යන්නේ. ලිටරචර් ටිකක් කරා. ලිටරචර් නම් සෙකන්ඩ් පාර්ට් එකට යන්නේ. මම දැන් කතා කරන්නේ 24 ඉඳලා 2019ට යනකම් MCQ ටික සහ 2019 ඉඳලා 2011ට යනකම් MCQ ටික තමයි සාකච්ඡා කරන්න හැදුවේ. ඒ වගේම මම දැන් කතා කරේ 20 ඉඳලා 21ට යනකම් කංචිනේ 21 ඉඳලා 30ට යනකම් 21 ඉඳලා 30ට යනකම් ටෙක්ස්ට් බුක් දෙකේ ග්‍රැමර් පොයින්ට් ටික තමයි එන්නේ. ඒකත් අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ග්‍රැමර් ටික අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. වැඩිපුර විශේෂයෙන් ටිකක් තමයි එන්නේ 13 වසර පොතේ. 13 වසර පොතේ 13 ඉඳලා 20 වෙනකම් අනිවාර්යෙන් 12 වසර පොතේ තියෙනවා. 13 වසර පොතේ විශේෂයෙන් තියෙනවා. උකෙමිකේ ශීකේ උකෙමික ඒ ටික අනිවාර්යෙන් ඒව එන්න ඉඩ තියෙන්නේ අනිවාර්යෙන් එනවා ඒ පාඩම් වලින් ඊට පස්සේ 31 ඉඳලා 40ට 31 ඉඳලා 40ට අපිට දෙන්න තියෙනවා ඡේද එකක්. කියන්නේ 31 නම් 30යි 30 නම් නිවැරදි වාක්‍ය. එකම සමානාර්ථක වචනේ එකෙන් නිවැරදි වාක්‍ය එක 30. හරි 31. 30යි 31යි නිවැරදි වාක්‍යයට යටින් ඉලක්කයක් තමයි තියෙන්නේ. ඒ වගේම 31 30 ඉඳලා 41 දක්වා 41 දක්වා තියෙන්නේ අපිට ඒ කියන්නේ පාස් පේපර් එකේ සහ පේපර් එකක් හැදෙන විදිය 41 දක්වා තියෙන්නේ. ග්‍රැමර් කතා කරා, කංචි කතා කරා, වචන කතා කරා ඊට පස්සේ අපිට ඡේද දීලා තියෙනවා. ඒ ඡේද වලට අනුව අපිට ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට හරි උත්තරය ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ 41 ඉඳලා 50ට යනකම් 41 ඉඳලා 50ට යනකම් තියෙන්නේ සංස්කෘතිය සහ චූටි කයිව. චූටි කයිව කොටස් ටිකක් තියෙනවා 41 ඉඳලා 50ට. සංස්කෘතිය, කල්චර් සහ අන්නේ පොඩි කයිව කොටස්. ඒ කයිව කොටස් තියෙන්නේ 12 වසර සහ 13 වසර පොතේ ඒකේ අපිට ට්‍රාන්ස්ලේට් කරන්න වෙන්නේ ට්‍රාන්ස්ලේට් කයිව ඒක ට්‍රාන්ස්ලේට් කරන්න. අපි ඒක ප්‍රැක්ටිස් වුණා අපිට සහ පේපර් කියන්නේ 2011 ඉඳලා 2018 යනකම් ඒ කයිව කොටස් ටික ඒ පාස් පේපර්ස් වල කයිව ටික ප්‍රැක්ටිස් වුණාම ඉස්සරහට එන්නේ ඒ වගේම මේ පුරුවක් තමයි එන්නේ. ඒ වගේම ටෙක්ස්ට් බුක් එකේ කයිව ප්‍රැක්ටිස් කරනවා. ට්‍රාන්ස්ලේට් කරනවා. ඒ ටික අනිවාර්යෙන් ට්‍රාන්ස්ලේට් කරලා ප්‍රැක්ටිස් කරනවා. එතකොට කයිව අපිට ඒක චූටි කොටස් ටිකක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කල්චර් පොතක් දීලා තියෙනවා. ඒ කල්චර් පොත නම් ඉස්සරහට කරනවා. කල්චර් පොතේ ඒ කල්චර් පොතේ තමයි එන්නේ. ඒ කියන්නේ ඒක 41 ඉඳලා 50. ඒ කියන්නේ කල්චර් කොටස් ටිකක් එනවා.
දැන් අපි 24 පාස් පේපර් එක කරමු. ජපාන් පේපර් එක. පළවෙනි ප්‍රශ්නය 24 පේපර් එක ඔයාලා ගාව තියෙන ඇති කියලා හිතනවා. පළවෙනි ප්‍රශ්නය තමයි මම ලිව්වා මෙතන ඔයාලා ගාව නැත්තම් මම දාන්නම් ගෲප් එකට දාන්නම් 24 පේපර් එක PDF එක. පළවෙනි ප්‍රශ්නය 2020 ඒ කියන්නේ නිසෙන් නිජු ඒ කියන්නේ කංචි වලින් කියලා දීලා තියෙන්නේ. මම ඒක හිරගෙන ලිව්ව කංචි වලින් ලිව්වේ නැහැ. ඒක නිසා නිසෙන් නිජුනේ Tokyo de නිසෙන් නිජුනේ Tokyo de 行われた世界にそれらの選手が何人参加しますか? ඒ කියන්නේ 2020 අවුරුද්දේ. ඒ කියන්නේ 2020 අවුරුද්දේ ටෝකියෝදී 行われますっていうのが行われたけඅතීතේ يعني අතීතයේ ඇත කරපු ක්‍රියාවක් සඳහන් කරන්න තමයි අතේ යටි බව දක්වන්නේ. ඔකොනවරෙත කියන්නේ පවත්වනු ලැබු. يعني 2020 අවුරුද්දේ ටෝකියෝවලදී පවත්වනු ලැබු世界කියලා කියන්නේ ලෝකය. ලෝකයට ඊට පස්සේ හිස්තැනක් කියන්නේ. හරිද? 世界ලෝකය හිස්තැන සුරි ලංකාව සෙන්ෂු ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ගා නනි සංදර්ශක කියන්නේ මොකද? සහභාගී වෙනවා. ඊට පස්සේ නනි සංදර්ශක පුද්ගලයන් කී දෙනෙක් සහභාගී වුණාද? ඒ කියන්නේ 2020 අවුරුද්දේ ටෝකියෝ වලදී පවත්වන ලෝකයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කී දෙනෙක් ඒ කියන්නේ නනි පුද්ගලයන් කී දෙනෙක් සහභාගී වුණාද කියලා තමයි. හරිද? හරි. 2024 පළවෙනි ප්‍රශ්නේ තමයි අපි කතා කරන්නේ. 2024 පළවෙනි ප්‍රශ්නය මම ලියලා තියෙනවා බෝඩ් එකේ. ඒ සම්පූර්ණ 2020 අවුරුද්දේ 2020 නෙන් ටෝකියෝで 行われた世界にそれらの選手が何人参加しますか? それらの選手が何人参加しますか? ඊට පස්සේ 9人参加します。9人参加しましたか? ඊට පස්සේ අහනවා ඒ කියන්නේ ඒ අහනවා 2020 අවුරුද්දේ ටෝකියෝ වලදී ඔකොනවරෙත කියන්නේ ඔකොනවරෙත පවත්වන අතීතයේ ඇත අර්ථය තමයි තකේ ඔකොනවරෙත පවත්වනු ලැබු. ඒ කියන්නේ 2020 අවුරුද්දේ ටෝකියෝ වලදී පවත්වනු ලැබු සිකයි ලෝකයේ හිස්තැන. සුරිලංකානෝ සෙන්ෂු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් නනි සංකශිමස්ක මේ දෙක සහභාගී වුණාද? සංකශිමස්ක කියන්නේ සහභාගී වෙනවා. නනි කියන්නේ කී දෙනෙක් සහභාගී වුණාද? ඊට පස්සේ බී කියනවා කුලින් සංකශිමස්ක ඒ කියන්නේ 9 දෙනෙක් සහභාගී වුණා. සංකශිමස්ක 2020 අවුරුද්දේ ටෝකියෝ වලදී පවත්වනු ලැබුණ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කී දෙනෙක් සහභාගී වුණාද? 9 දෙනෙක් සහභාගී වුණා. දැන් අපි මේ ස්ටෑන්ඩඩ් සෙකයි තමයි බස්කෙට්බෝල් ක්‍රිකට් ඔරින්පික් ඒ කියන්නේ බස්කෙට්බෝල් ක්‍රිකට් කියන්නේ ක්‍රිකට් ඔරින්පික් කියන්නේ ඔලිම්පික් ෆෝටබෝල් කියන්නේ ෆෝටබෝල් දැන් 9 දෙනෙක් සහභාගී වෙනවා. අර හිතන්න මොන වගේ ක්‍රීඩාවක්ද කියලා 9 දෙනෙක් සහභාගී වෙනවා. මොන වගේ ක්‍රීඩාවක්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද?
නම දෙන්න. දැන් මේකේ බස්කට්බෝල් බාස්කට්බෝල් බාස්කට්බෝල් වල එක ටීම් එකක පුද්ගලයන් කී දෙනෙක් වගේ දෙන්නේ. බාස්කට්බෝල් වල මම මේකේ ඔයාලට විවරණයක් වගේ දෙන්නේ. ඒ කියන්නේ MCQ එක හැම ඒ කියන්නේ හැම පේපර් එකේම MCQ එක මම විවරණයක් වගේ තමයි දෙන්නේ. ඒක ලේසි අපිට ඊට පස්සේ ආයෙත් කරලා විභාගයේ ආසාවෙන් ඒක බලලා ගන්න පුළුවන්. මේ වචන ටික දන්නේ නැති වචන වල ඒ තේරුම් ලියා ගන්න. ඔයාලා අදාව අනිවාර්යෙන් දැන් ඉතින් තව මාස 5ක් තියෙන පේපරේ තියෙන්න ඕන ළඟ. පේපරේ නැත්තම් මම දෙන්නම් 24 පේපර් එක. ඒ කියන්නේ බාස්කට්බෝල් වලට කියන්නේ බසුකෙට්බෝල් බාස්කට්බෝල් බාස්කට්බෝල් කියලා කියන්නේ බසුකෙට්බෝල්. ඊට පස්සේ කුරිකෙට්ටෝ කියලා කියන්නේ ක්‍රිකට්. කුරිකෙට්ටෝ ක්‍රිකට්. ඔලිම්පික් කියන්නේ ඔලිම්පික්. පෝතබෝරු කියන්නේ පෝට්බෝල්. පෝතබෝරු පෝට්බෝල් කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ බසුකෙට්බෝරු වල කී දෙනෙක් සහභාගී වෙනවා? බසුකෙට්බෝරු දැන් මේක කියලා 9 දෙනෙක් සහභාගී වුණා. 9 දෙනෙක් සහභාගී වෙනවා නම් ක්‍රිකට් වල කී දෙනෙක් සහභාගී? ක්‍රිකට් වල පුද්ගලයන් 11 දෙනෙක් සහභාගී වෙනවා. ක්‍රිකට් වල පුද්ගලයන් 11 දෙනයි. බසුකෙට්බෝරු වල පුද්ගලයන් 5. බසුකෙට්බෝරු වල පුද්ගලයන් 5 දෙනයි ඉන්නේ. ක්‍රිකට් වල පුද්ගලයන් 11 දෙනා. ක්‍රිකට් වල පුද්ගලයන් 11 දෙනා. ක්‍රිකට් වල පුද්ගලයන් 11 දෙනයි. ඔලිම්පික් වල ඔලිම්පික් ලියා ගන්න. ඔලිම්පික් පුද්ගලයන් 9 දෙනෙක් ඉන්නවා. ඔලිම්පික් වල පුද්ගලයන් 9 දෙනෙක්. එතකොට උත්තරේ මොකක්ද? ඔලිම්පික්. මොකක්ද? 9 දෙනෙක් සහභාගී. 9 දෙනෙක් සහභාගී වෙනවා. ආසයි වෙනවා. උත්තරේ 3. ඒ කියන්නේ 9 දෙනෙක් සහභාගී වෙන්නේ ඔලිම්පික් වල. 11 දෙනා ක්‍රිකට් වල, 5 දෙනා බස්කට්බෝල් වල. එතකොට ඔලිම්පික් මාතියාලේ මම හොයාගත්ත ඉලක්කවල ඔලිම්පික් සංශයේ 1896 එකේ ෂෝට් නෝට් එකක් වගේ ලියාගන්න. 1896 පුරාසු ප්‍රංශයේ 1896 ප්‍රංශයේ 1896 පුරාසු ප්‍රංශයේ ඊට පස්සේ නට්සු ඔලිම්පික් තියෙනවා, කුයු ඔලිම්පික් තියෙනවා, ශ්‍රීත ඔලිම්පික්, නට්සු ඔලිම්පික් තියෙනවා. නට්සු ඔලිම්පික් කුයු ඔලිම්පික් නට්සු ඔලිම්පික් කුයු ඔලිම්පික් කියලා තියෙනවා. හරිද? ඒක වසර 4කට විවිධ රටවල් වලින් තමයි තියෙන්නේ ඔලිම්පික්. මේක ලියා ගන්න. බස්කට්බෝල් වල පුද්ගලයන් 5 දෙනයි, ක්‍රිකට් වල පුද්ගලයන් 11 දෙනයි. ඔලිම්පික් කියන්නේ පුද්ගලයන් 9 දෙනයි. එතකොට ආන්සර් එක තමයි ඔලිම්පික්. ඒක 1896 ප්‍රංශයේ නට්සු ඔලිම්පික් තියෙනවා, කුයු ඔලිම්පික් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ පෝතබෝරු තියෙනවා ග්‍රේඩ් 13. හරිද? ග්‍රේඩ් 13 පොතේ මුල්ම අපසමට මතක විදිහට 13 14 හරි පාඩමේ තමයි තියෙන්නේ. පෝට්බෝල් ගැන සඳහන් කරලා තියෙනවා 5 එකක්. 5 එකක් සහ පෝට්බෝල් ගැන විස්තරය කියන සම්පූර්ණ විදිහට ඉගෙනාද ඒ ගැන සම්පූර්ණ විස්තරයක් කරලා තියෙනවා. මම මේක ගන්න හිතේ පෝතබෝරු වල පහක් වගේ තමයි. පෝතබෝරු වල පුද්ගලයන් 5ක් වගේ තමයි ඉන්නේ. පෝතබෝරු කියන්නේ පෝට්බෝල් වල පුද්ගලයන් 5ක් වගේ තමයි ඉන්නේ. දැන් අද උත්තරේ පළවෙනි උත්තරේ ගත්තා. 2020 අවුරුද්දේ ටෝකියෝවලදී පවත්වනු ලැබූ ලෝකයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කීදෙනෙක් සහභාගී වුණාද? 9 දෙනෙක් සහභාගී වුණා. බස්කට්බෝල්, ක්‍රිකට්, ඔලිම්පික්, පෝතබෝරු කියන්නේ 9 දෙනෙක් සහභාගී වෙන්නේ මොන ක්‍රීඩාවකටද? කියන්නේ ඔලිම්පික් ආන්සර් 3. පළවෙනි ප්‍රශ්නෙට ආන්සර් 3 24 පේපර් එකේ. ආයෙත් ලියා ගන්න. පේපරේ නැති අය
පේපරේ නම් තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රශ්නයට අමාරු වෙයි කියලා හිතන පේපරේ නැත්තම් මේකට තේරුම් ගන්න පුළුවන් නිසා තමයි මේ බෝඩ් එකේ ලිව්වේ. මේක ලියා ගන්න මේ විදියට. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය තමයි ඒ හොඳනෝ නත්සුයසුමිනි හිස්තන ಶಿವಸೆನ್ಕ ಬೇಕಿನ ಈ ರೆಸನೆ ಇಚ್ನಿಚಿ ದೆಮೊ ಮೊರಿನೋ ನಕದೆ ಯುಕುರಿ ಸೆಕತ್ಸುಶಿಶೆ ವಿತಾಯಸ್ನಿ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ කියුවා ඒ අහනවා කොන්දොනෝ නත්සුයසුමිනි හිස්තන ಶಿವಸೆನ್ಕ ಈ ರೆಸನೆ ಬೇಕಿನ ಈ ರೆಸನೆ ಇಚ್ನಿಚಿ ದೆಮೊ ಮೊರಿನೋ ನಕದೆ ಯುಕುರಿ සේකත්සුෂිෂේ මිතයි දෙස්නේ. ඊට පස්සේ ආන්සර්ස් ටික තමයි කැම්පු, කැම්ප්, සුකේතෝ, ස්කි, හිමවතලිස්සා යාම, කැරෝකේ, හයිකින්ගු. හයිකින්ගු කියන්නේ කඳු නැගීම. හයිකින්ගු කඳු නැගීම. මේක අහන්නේ කොන්දෝ මේ වාරේ නත්සුයසුමි මේ වාරේ නත්සු කියන්නේ ග්‍රීස්ම. යසුමි විවේකය ඒ කියන්නේ නිවාඩු. ग्रीष्म निवाडुवे शिवसेनක කියන්නේ ආරාධනා ස්වරූපයක්. මසෙන්ක කියලා කියන්නේ ආරාධනා ස්වරූපයක්. සාමූහිකත්වයෙන් කියන්නේ මසෙන්ක කියන්නේ අපි යම් කිසි කෙනෙකුට ආරාධනාවක් කරද්දී ආරාධනා ස්වරූපය කියන්නේ මසෙන්ක කියන්නේ ආරාධනා ස්වරූපය. යම් කිසි කෙනෙකුට ආරාධනාවක් කරද්දී අපි මසෙන්ක තමයි භාවිතා කරන්නේ. මසෙන්ක ඉති මසෙන්ක යමුද තබ්බේ මසෙන්ක කමුද ಶಿವසෙන්ක කරුමුද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ බී කියනවා ඊදෙස්නේ හොඳයි බී ඊදෙස්නේ හොඳයි ඉචිනිචි කියන්නේ එක දවසක් ඉචිනිචි එක දවසක් උන්න මොරි කියලා දෙමෝ කියලා කියන්නේ උනත් දෙමෝ උනත් නමුත් මොරි කියලා කියන්නේ හැලද මොරි හැලද එක දවසක් උන්න හැලද තුලදී නකද කියන්නේ තුල ඇතුළත හැලදදී යුකුරි කියන්නේ සෙමි සෙයිකත්සුෂිෂේ මිතයි දෙස්නේ සෙයිකත්සු කියන්නේ ජීවත් වෙලා බලන්න අවශ්‍යයි තයි දෙස්නේ මේ කියන්නේ අපි බලන්න අවශ්‍යයි ඊට පස්සේ කොන්දෝ මේ වාරයේ ග්‍රීස්ම නිවාඩුවට කරවල ඊදෙස්නේ හොඳයි එක දවසක් වුණා කැලේතුලදී හැම ජීවත් වෙලා බලන්න අවශ්‍යයි පළවෙනි එක කැම්පු සුකේතෝ කැරෝකේ හයිකින්ගු හයිකින්ගු දැන් මේ කියන්නේ නම්සු යසමි අපි ග්‍රීස්ම නිවාඩු අපි ඍතු ටික කතා කරමු ඍතු හතරක් තියෙනවා හරු නත්සු අකි තුයු ඍතු හතරක් තියෙනවා මම මේක නත්සු යසමි ගැන කියලා දෙන්නම් නත්සු යසමි වලට ග්‍රීස්ම නිවාඩුවට නත්සු යසමි පටන් ගන්නේ 6 වෙනි මාසයේ ඉඳලා 8 වෙනි මාසයේ 6 වෙනි මාසයේ ඉඳලා 8 වෙනි මාසයේ තමයි නත්සු යසමි ආරම්භ වෙන්නේ 6 වෙනි මාසයේ ඉඳලා 8 වෙනි මාසයේ ඊට පස්සේ ඒකේ තියෙන විශේෂ දේවල් කරනවා අනවිතයි කියනවා මනබිතයි කියන්නේ මල් වැඩි සංදර්ශනය මනබිතයි මල් වැඩි ඊපස්සේ නත්සු මත්සුරි හනබිතයි තියෙනවා නත්සු මත්සුරි තියෙනවා හනබිතයි නත්සු මත්සුරි ඊළඟ එක සුයිකා පැණිකොමඩු ඒ කියන්නේ සුයික තමයි පැණිකොමඩු කියලා කියන්නේ 6 වෙනි මාසයේ ඉඳලා 8 වෙනි මාසයේ හනබිතයි නත්සු මත්සුරි සුයිකයි කෑම කකිකෝරි ඊට පස්සේ සුයියේ පිහිනි නොබොත්තරි
නොබොත්තයි කැන්පු කැන්පු හරිද අන්න නත්සු යසුයි ග්‍රීස්ම නිවාඩුවට ඒ කියන්නේ ග්‍රීස්ම නිවාඩුවට නත්සු කිසෙත්සු නත්සු කිසෙත්සු ආරම්භ වෙන්නේ 6 වෙනි මාසයේ ඉඳලා 8 වෙනි මාසය ඒක ඒ විශේෂ අවස්ථා නත්සු යසුමි වල නත්සු කිසෙත්සු වල විශේෂ අවස්ථා තමයි හනබිතයිකයි නත්සු මත්සුරි තියෙනවා සුයිකා කොකිකෝරි සුයියේ නොබොත්තයි කැන්පු තියෙනවා හරිද දැන් අහන්නේ මේක ග්‍රීස්ම නිවාඩුවට කරද දැන් මේකේ උත්තරය තියෙනවා මේකේ උත්තරය ග්‍රීස්ම නිවාඩුවට මොකද කරන්නේ කැන්පු මේකේ උත්තරය තියෙනවා කැන්පු ස්කේටෝ කරෝකේ හයිකින්ග් කැන්පු කියන්නේ කැම්පින් කැන්පු කැම්පින් කැම්පින් කරන්නේ නත්සු කිසෙත්සු වල තමයි කැම්පින් මේව කරන්නේ සුකේතෝ මේව කරන්නේ මොන හතුවේද සුකේතෝ මේව කරන්නේ හිම මත ලිස්සා යන සුකේතෝ කියන්නේ හිම මත ලිස්සා යන කුයු කිසෙත්සු වල තමයි හිම මත ලිස්සා යන කුයු කිසෙත්සු වල හැරෝකේ කියන්නේ මම ලියන්න දෙන්නම් ආරට ඉවස්ස මේක මොකද තමයි ලියන්න ඕනේ හයිකින්ගු හඳුනැගීම එක විශේෂ කියන්නේ විශේෂිත දෙකක් තියෙනවා හරු කිසෙත්සු එකයි අකි කිසෙත්සු එකයි තමයි හයිකින්ගු හඳුනැගීම විශේෂයෙන් අකි කිසෙත්සු වල අකි කිසෙත්සුයි හරු කිසෙත්සු විශේෂයෙන් අකි කිසෙත්සු වල තමයි හයිකින්ගු අකි ඍතුව කිසෙත්සු කියන්නේ ඍතුව දැන් නත්සු යසුයි ග්‍රීස්ම නිවාඩුවේ කියන්නේ නත්සු කිසෙත්සු වල 6 වෙනි මාසයේ ඉඳලා 8 වෙනි මාසයේ හනබිතයිකයි නත්සු මත්සුරි සුයිකා අකිකෝයි කැම වර්ගයක් එක කල්ෂ පොතේ තියෙනවා සුයියේ පිළිනීම නොබොත්තයි කැන්පු ඊට පස්සේ කැන්පු කියන්නේ මොනවද නත්සු එතකොට මොකක්ද අපේ උත්තරේ ආසයික තමයි කැන්පු සුකේතෝ කියන්නේ කුයු කිසෙත්සු වල කැරෝකේ කියන්නේ සංගීත කණ්ඩායම. ඒ කියන්නේ සංගීත කණ්ඩායම තමයි අපි සංගීත වාදනය කරන්න යන ජපානයේ තියෙන ඒකට අපි කියන්නේ කැරෝකේ කියලා කියන්නේ ජපාන සංගීත වාදනය සින්දු කියන්නේ ඒවට පුළුවන් කැරෝකේ හයිකින්ග් කියන්නේ හඳුනැගීම අපි කිසෙත්සු නැත්නම් හරු කිසෙත්සු අකි කිසෙත්සු නැත්නම් හරු කිසෙත්සු හඳුනැගීම හයිකින්ග් කියන්නේ හඳුනැගීම ආල මේක ලියන්න මේක ලියලා මම ඍතු හතරේ විශේෂත්වයේ ලේබල් දෙන්නම් මේ නත්සු වල කිව්වා දැන් තියෙන්නේ හරු වලයි අකි වලයි ෆුයු වලයි හරු වලයි අකි වලයි ෆුයු වලයි තමයි කියන්න තියෙන්නේ හරි අපි දෙවෙනි ප්‍රශ්නේ කතා කරා දෙවෙනි ප්‍රශ්නේ ගැන කතා කරේ ඍතුවට අනුව නත්සු යසුසු කියන්නේ ග්‍රීස්ම නිවාඩුවට අනුව අපිට මොකද සුකේතෝද කැන්පුද කතා කරා උත්තරේ කතා කරා ඊට පස්සේ මම කිව්වා කිසෙත්සු ගැන පැහැදිලි කරගෙන නත්සු යසුසු ඒ කියන්නේ නත්සු කිසෙත්සු ගැන මම පැහැදිලි කරගෙන කිව්වා ඔයාලට කියන්න කිව්වා හරු කිසෙත්සු අකි කිසෙත්සු කුයු කිසෙත්සු ඒ කියන්නේ ඍතු ඒ කියන්නේ ජපානයේ වසරකට ඍතු හතරක් තියෙනවා ඒ ඍතු හතර තමයි හරු කිසෙත්සු නත්සු කිසෙත්සු අකි කිසෙත්සු කුයු කිසෙත්සු ඊට පස්සේ හරු කිසෙත්සු කියන්නේ වසන්ත ඍතුව ආරම්භ වෙන්නේ කියන්නේ තුන්වෙනි මාසයේ ඉඳලා පස්වෙනි මාසයේ දක්වා තුන්වෙනි මාසයේ ඉඳලා පස්වෙනි මාසයේ ඒ විශේෂය තමයි සකුරා මල් පිපීම හනාමි මල් බැලීම විශේෂයක්. ඒ කියන්නේ නව පාසල් කාලය ආරම්භ වෙන්නේ හරු කිසෙත්සු නව පාසල් වාරය ආරම්භ වෙන්නේ හරු කිසෙත්සු වල අතතකයි කියන්නේ උණුසුම් අකි කිසෙත්සු හරු කිසෙත්සු අකි කිසෙත්සු කුයු කිසෙත්සු අකි කිසෙත්සු ආරම්භ වන්නේ 9 වෙනි මාසයේ ඉඳලා 11 වෙනි මාසය දක්වා 9 වෙනි මාසයේ ඉඳලා 11 වෙනි මාසය දක්වා තමයි අකි කිසෙත්සු ආරම්භ වෙන්නේ
එකෙක් හෝයෝ කියලා කියන්නේ කහ කොළ පත්‍රයට හැරීම කොළ කහ පහටට තැඹිලි පාට ආකාරයට ඒ පාටට හැරීම ඒ කියන්නේ ඒ පාට ඒ කොළ ඒ කියන්නේ ගස්වල කොළ කහ පාට හෝ තැඹිලි පාටට හැරෙනවා ඒක තමයි හෝයෝ කියලා කියන්නේ සුකිමි කියන්නේ නවස් බැලීම සුකිමි ඉමොහොරි කියන්නේ sweet potato harvesting ඉමොහොරි පස්සේ සුසුෂි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මේක නම් අතකටයි කියන්නේ උණුසුම් සුසුෂි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ shape Fuyukisetsu කියන්නේ suketo කියන්නේ himamata nisayama Fuyukisetsu suketo himamata nisayama samu කියන්නේ samu කියන්නේ සීතල මේක නත්සු කිසෙත්සු ගැන කරා කිසෙත්සු පුයු මෙතන තමයි යන්නේ නත්සු කිසෙත්සු හරි නත්සු කිසෙත්සු ගැන ලියුවා මේක ලියන්න කිසෙත්සු අපි කිසෙත්සු පුයු කිසෙත්සු මේ ඍතු තුන සහ කලින් ඍතුව ගැන ලියුවා ඒ කියන්නේ මේක දෙවෙනි ප්‍රශ්නයට අදාළ තමයි මේ විවරණය කතා කරේ අර මේක ලියන්න පිළිවෙලට හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය තමයි Borantia katsudono istana wa takusan no hitobito wa takusan no hitobito to atte iro na wa takusan no hitobito to atte iro na katsudo o shiteいい自分を作ることです。いい自分を作ることです。昔ね、ボランティア活動のディスタンスはたくさんの人々と会っていろいろな活動をして作ることです。बोरंतिया यानी स्वेच्छा बोरंतिया स्वेच्छा सेवक बोरंतिया कत्सुदो इतरत्न खंडायं क्रियाकारकं बुकत्सु කියන්නේ කත්සුදෝ කියලා කියන්නේ खंडायं क्रियाकारकं बोरंतिया कत्सुदो කියන්නේ स्वेच्छा सेवक खंडायं क्रियाकारकं बोरंतिया कत्सुदो स्वेच्छा सेवक खंडायम क्रियाकारकम ඊට පස්සේ හිස්වා නිපාත ඒකේ ප්‍රධාන දෙයක් ගැන තමයි යන්නේ මේ උත්තර හතරේ ප්‍රධාන දෙයක් ගැන තමයි අපිට කියන්නේ ගොඩ තකුසන්නෝ ගොඩ හිතෝ ගොඩ මිනිසු ගොඩ ඉජ්ජරි ගොඩ මිනිසු ඉජ්ජරි හිතෝ තෝ සමජ අපේ හමු වෙලා අයිමස් කියන එක එකත් එක තමයි හඳුන්වලා දීලා තියෙන්නේ අයිමස් ඉචිරිත්තේ කියන්නේ තමයි අයිමස් අත්තේ ඉරෝ නාකේයෝෂ විවිධ අත්සුදෝ විවිධ ඉරෝ විවිධ ක්‍රියාකාරකම් කරලා කත්සුදෝ ඕෂිතේ විවිධ ක්‍රියාකාරකම් කරලා කත්සුදෝ ඕෂිතේ විවිධ ක්‍රියාකාරකම් කරලා කියන්නේ ජීවෝන් සුකුරු ඊජීවෝන් සුකුරු ඒ කියන්නේ ඊජීවෝන් කියන්නේ ආත්ම විශ්වාස නැත්තම් තමන්ම නිර්මාණය කරන්න තමන්ම වර්ධනය කරගන්නට පුළුවන් ඒ කියන්නේ මේක කියන්නේ බොරන්තියා කත්සුදෝ ස්වේච්ඡා සේවක කණ්ඩායම් ක්‍රියාකාරකම් වලින් ගොඩක් පුද්ගලයන් සමග හමු වෙලා විවිධ කණ්ඩායම් ක්‍රියාකාරකම් කරලා හොඳ තමාව සාදා ගන්න කියන්නේ වර්ධනය කරගන්න පුළුවන් තමාව ඒ කියන්නේ ආත්ම විශ්වාසයක් සාදා ගැනීමට පුළුවන් තමාව වර්ධනය කරගන්න ගොඩනැගෙන්න පුළුවන් ඉතින් කරලා ඊජීජීවෝ සුකුරු කොටද සාදා ගැනීමට පුළුවන් ඒ කියන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලින් හමු වෙන මිනිස්සු සමග හමු වෙලා කණ්ඩායම් ක්‍රියාකාරකම් කරලා ආත්ම විශ්වාසය හදා ගැනීමට පුළුවන් විනෝදාංශය ශුභි කියලා කියන්නේ විනෝදාංශය ලියාගන්න සිංහල තේරුම ශුභි විනෝදාංශය කේකේ නේද කියනවා 12 වසරේ 13 වසරේ ටෙක්ස්ට් එකේ වචන ටික තමයි ලියන්නේ කේකෙන් කියන්නේ අද්දටි ගිමු කියන්නේ අනිවාර්ය ගිමු නැත්තම් අනිවාර්ය වගකීම ගිමු අනිවාර්ය වගකීම මොකුතේ කියන්නේ අරමුණ මොකුතේ අරමුණ
ශුමි විනෝදාංශය කේකෙන් අත්දැකීම ගිමු අනිවාර්ය වගකීම මොකුතෙකේ අරමුණ. ඒ කියන්නේ ස්වේච්ඡා සේවක කණ්ඩායම් ක්‍රියාකාරකම් වල අරමුණ. ඒ කියන්නේ මේකෙන් එන්නේ විනෝදාංශයෙන් නැද්ද? ස්වේච්ඡා සේවක කණ්ඩායම් ක්‍රියාකාරකම් වල විනෝදාංශ. ගොඩක් තියෙනවා ඒක කොහොමදවත් එන්නේ. ඊපස්සේ කේකේ ස්වේච්ඡා සේවක කණ්ඩායම් ක්‍රියාකාරකම් වල කේකේ කියන්නේ අත්දැකීම් ගොඩක් මිනිසුන් සමග හමු වෙලා විවිධ ක්‍රියාකාරකම් කරලා හොඳ තමන්ගේ ආත්ම විශ්වාසය තමාව ගොඩ නැගීමට පුළුවන්. ඒක වැරදි. ඒක එන්නේ නැහැ. විමු කියන එකක් එන්නේ වගකීම අනිවාර්යයෙන්ම තේරුමක් අර්ථයක් එන්නේ මුකුතෙක් කියන්නේ මොකද්ද? මුකුතෙක් කියන්නේ අරමුණ බොරන්තියා කත්සුදු කියන්නේ ස්වේච්ඡා සේවක කණ්ඩායම් ක්‍රියාකාරකම් වල අරමුණ ගොඩක් පුද්ගලයන් සමග හමු වෙලා විවිධ කණ්ඩායම් ක්‍රියාකාරකම් කරලා හොඳ තමන්ට විශ්වාසය හොඳ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට පුළුවන්. ඒ කියන්නේ තමාව සාදා ගැනීම, තමාව වර්ධනය කර ගැනීමට පුළුවන්. එතකොට උත්තරේ මොකද්ද? මොකුතෙකි තමයි ඉස්සරේ එන්නේ. මොකුතෙකි. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකුතෙකි තමයි එන්නේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තමයි හජිමෙතේ ජිබුනෝ හහනි ඉස්සන ඕ ඔකුරිමashita ಈತ ಈಕೊತೋ ಗಾ ತಪಸನ್ ಅರಿಮashita ಗಾ chanto tsutsai koto wa dekimasen deshita. chanto tsutsai koto wa dekimasen deshita. hajimete mulma wataate jibunno hahani hajimete jibunno hahani hisana o okurimashita. ඒ කියන්නේ පළමුව වතාවට මොනවද මගේ අම්මාට ඒ කියන්නේ නීනිපගේ අම්මා තමයි ක්‍රියාවට ලක් වෙලා තියෙන්නේ. මේක සකාත්මක ක්‍රියාවක් යවුවා කියන. එතකොට හජිමෙතේ පළවෙනි වතාවට ජිබුන්නෝ කියන්නේ මගේ තමන්ගේ අම්මාට නීනිපගේ ක්‍රියාවට ලක් වෙලා තියෙන්නේ අම්මා කියන්නේ අම්මා තමයි ක්‍රියාවට ලක් වෙලා තියෙන්නේ. ඔකුරිමashita මගේ අම්මාට මුල්ම වතාවට යවුවා. ඊතයි කොතෝ පවසන්න අවශ්‍ය දේවල්. ඊතයි කම්චේදී එමක එක හිරගෙන මේ පේපර් කියනවා. ඊතයි කොතෝ කියන්නේ පවසන්න අවශ්‍ය. හයි කියන්නේ අවශ්‍ය. පවසන්න කොතෝ කියන්නේ දේවල්. පවසන්න අවශ්‍ය දේවල්. ගා තපසන් කියන්නේ ගොඩක්. අරිමashita කියන්නේ පවසන්න අවශ්‍ය දේවල් ගොඩක් තිබෙනවා. නමුත් chanto කියන්නේ හරියට නිසියාකාරව. සුතායේ කොතෝ ජිෂෝකේ කොතෝ භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් හැකියාවන් ප්‍රකාශ කිරීම සඳහා තමයි අපි ජිෂෝකේ කොතෝ භාවිත කරන්නේ. chanto නිසියාකාරව සම්ප්‍රේෂණය කිරීමට බැරි විය. මොකද්ද කියන්නේ? මගේ අම්මා ඒ කියන්නේ පළමු වතාවට මගේ අම්මාට යවුවා. පවසන ගොඩක් දේවල් තිබුණා. නමුත් හරියට නිසියාකාරව සම්ප්‍රේෂණය කිරීමට බැරි විය. හරියටම දෙකකින් දෙකක්. වියතම නිසියාකාරව සම්ප්‍රේෂණය කිරීමට බැරි. මොකද මේ ප්‍රශ්න පිළිතුරු හතරක් තියෙනවා. දෙන්න කියන්නේ දුරකථන, ටිලිබුඩු කියන්නේ පත්තරය, රිගම කියන්නේ ලියුම, ශෂි කියන්නේ පිළිතුරු. දැන් මොකද දෙන්න දුරකථනය යවන්නේ නැහැ. පිට මේකේ උත්තරේ මෙහෙම කරගන්න දෙන්න. දුරකථනය යවන්නේ උත්තර කපා ගන්න. එතකොට අපිට හොයාගන්න ලේසියි. සමෙන්න ඒක කපා ගන්න. ඊට පස්සේ මේකත් කියන්නේ අම්මාට යවුවා. අම්මාට යවලා මෙහෙම ශිංගුන් පණිවිඩය හරි. තෙගම් හරි. ශිංගුන් කියන්නේ පත්තරය යවන්න පුළුවන්. හැබැයි මේකේ පවසන්න දේවල්. පත්තරේ පවසන්න දේවල් නෙමෙයි පවසන්න ගොඩ දේවල් යන්නේ. පත්තරේට තමන්ගේ අවශ්‍ය දේවල් යන්නේ. දෙන්න දුරකථනය යවන්න දෙන්න වැරදි. ශිංගුන් වැරදි. ඊට පස්සේ තෙගම් ලියුම හරි. තෙගම් පළමු වතාවට මගේ අම්මාට
ලියුමක් කියනවා ඊතයි පොතෝ අවසන් අවශ්‍ය දේවල් ගොඩක් තිබුණා. හරි. ලියුමක් නිසියාකාරව සංශ්ලේෂණය කරන්න බැරි වෙයි. ඒක උත්තරේ හරියන්නේ නැහැ. හරියන්නේ බලමු. ඊළඟට ශෂි පින්තූර. පින්තූර එන්නට වඩා කියන්නේ හරියම නිවැරදිම පිළිතුර. දැන් මේ වගේ තමයි දෙන්නේ. ටිකක් ශෂි කියන්නේ පළමු වතාවට පදියම්මාට පින්තූරයක් ඇහුවා. හැබැයි පවසන්නට මේ පින්තූරේ නෑ. පවසන්න දේවල් ගොඩක් තිබුණා. ඒ කියන්නේ පින්තූරයක් හරි. ඉතරේ තමයි තෙගමි කියන්නේ ලියුම. පළමු වතාවට මගේ අම්මාට ලියුමක් යවුවා. පවසන්න අවශ්‍ය දේවල් ගොඩක් තිබුණා. නමුත් හරියට නිසියාකාරව සම්ප්‍රේෂණය කිරීමට බැරි. සම්ප්‍රේෂණය කිරීමට බැරි. උත්තරේ තමයි තෙගමි. උත්තරේ තෙගමි. අංක 4ට උත්තරේ 3. තෙගමි 24 පේපර් එකේ අංක 4ට උත්තරේ 3. තෙගමි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නය තමයි. හතර නෙමෙයි අපි හතර කතා කරා 1 2 3 4 කතා කරා. දැන් මේ පස්වෙනි ප්‍රශ්නය යන්නේ 24 පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නය තමයි තොතෙමො හිරොයි එස්තනා දෙස්නේ තකුසන්නෝ කන්ෆියෝ කැපුගා තොමත්තේ තකුසන්නෝ කන්ෆියෝ කැපුගා තොමත්තේ ඊට පස්සේ මේක තොතෙමො හිරොයි එස්තනා දෙස්නේ තොතෙමො නේ කියන්නේ මේ එහෙමයි තහවුරු කිරීමක් ලෙස තමයි මේ කියලා කියන්නේ. මේ යම් කිසි කෙනෙක්ගේ තහවුරු කිරීමක් ලෙස තමයි ඒ කයිව පාට් එකකදී මේ භාවිත කරන්නේ. මේකත් ඒ වගේ තමයි සිංහල අර්ථය නම් මේ කියන්නේ මේ තමයි ඊට පස්සේ මේක තොතෙම හිරොස් එස්තනා දෙස්නේ තකුසන්නෝ කන්ෆියෝ කැපුගා තොමත්තේ තොතෙමො කියන්නේ ගොඩක්. තොතෙමො හිරොයි ගොඩක් පළල් නේ. ඒ කියන්නේ මෙතන දීලා තියෙන ස්ථානයේ මේ ප්‍රශ්න පිළිතුරු හතර දෙක තියෙන ස්ථානයේ ගොඩක් පළල් ස්ථාන. මේකේ මේ හතරෙන් තමයි එන්නේ. ස්ථානයන්නේ තකුසන් බහුලට කන්ෆියෝ කියන්නේ සංචාරකේ තකුසන්නෝ කන්ෆියෝ සංචාරකේ නැවතිලා ඉන්න ගොඩක් පළල් ස්ථානයන්නේ තකුසන් ගොඩක් සංචාරකේ කන්ෆියෝ තොමත්තේ ඉමස් කරමින් පවතින ක්‍රියාවක්. දැන් ඒ කියන්නේ කරමින් පවතින ක්‍රියාවක් තමයි ටිකේ කියලා කියන්නේ. නැවතමින් ඉන්නවා. එතකොට ගොඩක් පළල් ස්ථානයක් වෙන්න ඕන සංචාරකයන් නැවතින ස්ථානයකට වෙන්න. හරි. එතකොට දැන් මේකේ ප්‍රශ්න ශකුෂෝ කියන්නේ නගර සභාව. සංචාරකයන් නැවතින්නේ නගර සභාව. ඒකේ වැරදි. සංචාරක ශකුෂෝ කියන්නේ නගර සභාව. ඒක වැරදි. හමින් හකුබුත්සුකන් කියන්නේ රූකඩ කෞතුකාගාරය. හමින් හකුබුත්සුකන් රූකඩ කෞතුකාගාරය. එතකොට ගොඩක් පළල් ස්ථානයේ රූකඩ කෞතුකාගාරයක් නම් ගොඩක් පුද්ගලයෙක් නැවතිලා නැහැ. ඒක වැරදි. හම්පෝචි කියන්නේ සංචාරක භූමි ප්‍රදේශය, සංචාරක කලාපය, සංචාරක ස්ථාන, සංචාරක ආකර්ෂණීය ස්ථාන. හමින් හකුබුත්සුකන් කියන්නේ රූකඩ කෞතුකාගාරය. මේ සිංහල තේරුම ලියා ගන්න පේපර් එකේ. හමේ හකුබුත්සුකන් කියන්නේ රූකඩ කෞතුකාගාරය. ශකුෂෝ නගර සභාව. කොමාරි කියන්නේ නැවතෙමින් ඉන්නවා. කන්කෝචි කියන්නේ සංචාරක ස්ථානය. සංචාරක ආකර්ෂණීය ස්ථානය. කන්කෝචි කියන්නේ සංචාරක ආකර්ෂණීය ස්ථානය. කන්කෝචි කියන්නේ සංචාරක ආකර්ෂණීය ස්ථානය. රියොකන් කියන්නේ ජපාන් ආකාරයේ නවාතැන. ජපාන් ආකාරයේ නවාතැන.
රියොකන් කියන්නේ ජපන් ආකාරයේ නවාතැනක්. ජපන් ආකාරයේ නවාතැනක්. ඊට පස්සේ මේකේ මේ දෙක වැරදි. ඊපස්සේ කන්කෝචි කියන්නේ ගොඩක් කලර් ස්ථානයක්. හැබැයි සංචාරකයන්ට නැවතෙන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. ඒක සංචාරක ආකර්ෂණීය. සංචාරකයන් බලන්න විතරයි. සංචාරකයන්ට නැවතෙන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. ඒක වැරදි. එතකොට ජපන් ආකාරය රියොකන් කියන්නේ නවාතැන. රියොකන් නවාතැන. ගොඩක් ඒ කියන්නේ සංචාරකයන් කියන්නේ නවාතැන. සංචාරකයන් නැවතෙන නවාතැන. ජපන් ආකාරයේ නවාතැනක් තමයි කියන්නේ රියොකන් කියන්නේ. තොතෙම හිරොයි චිස්තනන් දෙස්නේ. එතකොට ගොඩක් කලර් ස්ථානයක් තපුසන් තොතෙම ගොඩක් කලර් ස්ථානයක් නේ. ගොඩක් සංචාරකයන් නැවතෙන ඉන්නවා. එතකොට උත්තරේ මොකද්ද? නවාතැන රියොකන් ජපන් ආකාරයේ නවාතැන. ශපුෂවයින් බෑ කමිනා කුබුට්සු රූකඩ කෞතුකාගාරයන් බෑ කම්පෝචි සංචාරක ආකර්ෂණ ස්ථානය බෑ. ඒක ළමයි උත්තරේ මේකට ගන්න පුළුවන්. හැබැයි ඒක එන්නේ නැහැ. ඒක පළල ස්ථානයක් වුණාට සංචාරකයන් නැවතෙන ස්ථානයක් නෙමෙයි. සංචාරකයන් බලන ආකර්ෂණීය ස්ථානයක්. මේක තමයි උත්තරේ. රියොකන් කියන්නේ ජපන් ආකාරයේ නවාතැන. ජපන් ආකාරයේ නවාතැන. එතකොට 2004 පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 රියොකන් තමයි එන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නයට යමු. 6 වෙනි ප්‍රශ්නය තමයි 6 වෙනි ප්‍රශ්නය සෙන්ෂු ototo senshu ototo konseito ni ikimashita ga ototo wa iu ni histana ni natte shimashita. ඊට පස්සේ අචිකොචි සබෂිමashita ga zen mitsuke kotowa dekimashita. මේක කියන්නේ හරිය ප්‍රශ්නයට සෙන්ෂු ototo konseito ni ikimashita ga ototo wa iu ni natte shimashita. zen mitsuke kotowa dekimashita. ඊට තමයි කයිචෝ දොරොබො my god. පස්සේ සෙන්ෂු කියන්නේ යසතියේ ඔතෝ මල්ලේ කොන්සේටෝ කියන්නේ ප්‍රසංගය. කොන්සේටෝ ප්‍රසංගය මල්ලේ සමග ප්‍රසංගය ගියා. මල්ලේ සමග ප්‍රසංගයට යසතියේ මල්ලේ සමග කොන්සේටෝ ඉකිමashita ප්‍රසංගයට ගියා. ඔතෝතෝ වා මල්ලේ ඉයුනි කියන්නේ ෂණිකව. ඉයුනි ෂණිකව. ඉයුනි කියන්නේ ෂණිකව. තියුනි මල්ලේ සමග කියන්නේ ගිය සතියේ මල්ලේ සමග ප්‍රසංගයට ගියා. මල්ලේ ෂණිකව නත්තේ මේ නත්තේ කියන්නේ ග්‍රැමටික සිදු වෙලා මේ නත්තේ සිදු වෙලා ශිමයි කියන්නේ යම් කිසි කනගාටුවක් අපි ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන්නේ. මේක ග්‍රැමටික එකක් කියන්නේ ශිමයි කියන්නේ යම් කිසි කනගාටුවක් ප්‍රකාශ කිරීම සඳහා අපි භාවිත කරන්නේ තෙකේ එක ශිමයි යම් කිසි කනගාටුවක් ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරනවා. ඒ කියන්නේ ග්‍රැමර් පොයින්ට් එක තමයි තෙකේ එක ශිමයි. ඒ කියන්නේ සිදු වෙලා. ඒ කියන්නේ කනගාටුවක්. ඒ කියන්නේ දැන් මේ කියන්නේ සතිය මල්ලේ සමග ප්‍රසංගයට ගියා. නම් මල්ලේ ශරීර කනගාටුවක් සිදු වෙලා කියන්නේ. එතකොට zen කියන්නේ සම්පූර්ණ චුට්ටක්වත්. zen සම්පූර්ණ චුට්ටක්වත්. zen කියන්නේ සම්පූර්ණයෙන්ම චුට්ටක්වත්. zen කියන්නේ සම්පූර්ණයෙන්ම චුට්ටක්වත්. මිත්සුකෙමස් කියන්නේ මොකද්ද? මිත්සුකෙමස් කියන්නේ සොයා ගන්නවා. මිත්සුකෙමස් කියන්නේ සොයා ගන්නවා.
මිත්සුකෙමස් සොයාගන්න. හැබැයි මේක ජිෂෝකේක පොත දාලා. ජිෂෝකේක පොත දාලා මිත්සු කෙරු පොත. ඒ කියන්නේ අපි නාමපදය. ඒ කියන්නේ මිත්සු කෙරු පොත. ජිෂෝකේක පොත දාලා සොයා ගැනීමට මිත්සු කෙරු පොත වා දෙකේ මසෙන් දෙෂ්ඨා. මසෙන් දෙෂ්ඨා. දෙකේ කියන්නේ දෙකේ කියන්නේ පුළුවන්. මිත්සු කෙරු පොත වා දෙකේ මසෙන් දෙෂ්ඨා. සොයා ගැනීමට බැරි මසෙන් දෙෂ්ඨා. දෙකේ මස් නම් පුළුවන් මසෙන් දෙෂ්ඨා දාලා නිසා බැරි. මොකද හයි ප්‍රශ්නෙට උත්තරේ ගන්නයි. ගිය සතියේ මල්ලේසමට කොන්සේතමි ප්‍රසන්නයට ගියා. ගා කියන්නේ නමුත් ඔතෝතෝවා මල්ලි කියුණි ක්ෂණික ඉස්සනක් වෙලා නැත්තිශිමයිස්තා කනගාටුවක් සිදු වෙලා එතන කනගාටුවක් ප්‍රකාශ කිරීම තමයි ශිමයිස්ත කරන්නේ. zenzen චුට්ටක්වත් සොයාගැනීමට මිත්සු කෙනෙකුටවා දෙතිමසෙන් දෙෂ්ඨා චුට්ටක්වත් සොයාගැනීමට බැරි. එතකොට මේ කියන්නේ මල්ලි සමග ප්‍රසංගයට ගිහිල්ලා නමුත් මල්ලි ශනිකව මොකක්ද වෙලා එතකොට චුට්ටක්වත් සොයාගැනීමට බැරි. අශු මල්ලි ශනිකව ගායකයෙක් කියලා සොයාගැනීමට බැරි එක බැරි. සම්පූර්ණයෙන් බැරි එක ඉන්න වස්සේ කයිචු මල්ලි ශනිකව සභාපති කෙනෙක්ලා කනගාටුවක් නෙමෙයි පිටක් බැරි. දොර මල්ලි ශනිකව පොරේ කියලා සොයාගැනීමට කනගාටුවක් නෙමෙයි සොයාගැනීමට බැරි. Maiko කියන්නේ මොකක්ද? අහිමිමුලම මල්ලි ශනිකව අපිරිදම් මල්ලි ශනිකව අතුරුදම් මල්ලි ශනිකව අතුරුදම් මල්ලි ශනිකව මායිකෝනි අතිශිමස්ත අතුරුදම් මායිකෝ කියන්නේ අතුරුදම් අහිමිමුලම කියන්නේ. එතකොට ඔතෝතෝවා කියුණි මල්ලි ශනිකව මායිකෝනි අතුරුදම් දෙන්න චුට්ටක් සොයාගන්නට බැරි. හරිද? කෂු කියන්නේ ගායකයා, කයිචු සභාපති, දොරබොර මායිකෝ කියන්නේ අහිමිමුලම. ගිය සතියේ මල්ලි සමග ප්‍රසන්නයට ගියා. නම් මල්ලි ශනිකව අතුරුදම් වුණා. zenzen චුට්ටක්වත් මිත්සු කෙරෙපොවා දෙකේ මසෙන් දෙෂ්ඨා සොයාගැනීමට බැරි. එතකොට උත්තරේ මායිකෝ තමයි. උත්තරේ මායිකෝ. ගත්ත 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ඊළඟට 7 වෙනි ප්‍රශ්නෙට යමු. 7 වෙනි ප්‍රශ්නය තමයි 7 වෙනි ප්‍රශ්නය. Kino no tsuyoi kasede. Kino no tsuyoi kasede. Chikaku no ookii na mango no ki ga histana michi ga konde imasu. Mokada kino no tsuyoi kasede kamawa chikaku no ookii na mango no ki ga histana michi ga konde imasu. Mokada 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ තමයි kino no. kino කියන්නේ ඊයේ Suyoi ga kazede. Suyoi kazede. Kino suyoi kazede. Kino no iye suyoi kazede කියන්නේ ශක්තිමත් සුළඟ. iye ශක්තිමත්. Suyoi කියන්නේ ශක්තිමත්. Kaze කියන්නේ සුළඟ. Kaze සුළඟ. Suyoi ශක්තිමත්. Kaze සුළඟ. Suyoi කියන්නේ ශක්තිමත්. Suyoi ශක්තිමත්. Kaze සුළඟ. Suyoi ශක්තිමත්. Chikaku no ookii na. Chikaku no yamawa. Chikaku no ookii na යාවද ලොකු mango no ki. ඒ කියන්නේ chikaku කියලා කියන්නේ යාවද. chikaku යාවද ookii. ookii කියන්නේ නාකී දෝෂයක්. යාවද ලොකු mango no ki. mango no ki කියන්නේ ලොකු අඹ ගහ. ලොකු අඹ ගහ. මොකද කියන්නේ? Kino no tsuyoi ga ඊයේ ශක්තිමත් සුළඟක් ඇවිල්ලා. ඒ කියන්නේ වෙන අතර කියන්නේ වෙන අතර Chikaku no ookii na යාවද ලොකු අඹ ගහක්. යාවද ලොකු අඹ ගහක් හිස්තැනක් මිචි ga konde imasu. konde imasu කියන්නේ කොමිමස්. කොමිමස් කියන්නේ ජනාකීර්ණ වෙනවා. කොමිමස් ජනාකීර්ණ වෙනවා. ඒක දෙකේ එක ඉමස් එකතු වුණාම තමයි කොන්ද ඉමස් හැදිලා තියෙන්නේ. කොමිමස් ජනාකීර්ණ වෙනවා. කොමිමස් මෙන්නයි කොන්ද ඉමස් හැදෙන්නේ.
ඊළඟ මොකද ඉචිරිත්තේ නිමි බින්දේ තමයි එන්නේ එතකොට හොන්දේ දෙකේ එක ඉමත් හොන්දේ ඉමත් හොන්දේ ඉමත් ජනාකීර්ණ වෙලා තියෙනවා මොකද්ද මිචිකා හොන්දේ ඉමස් ජනාකීර්ණ වෙලා තියෙනවා ඒ ශක්තිමත් සුළඟක් වන අතර යාබද ලොකු අපගහ මෙතන ස්ථාන ක්‍රමාවක් පාර ජනාකීර්ණ වෙලා තියෙනවා ඊට පස්සේ මේකේ තියෙන කොවාරෙතේ කියන්නේ කැඩෙනවා තවරෙතේ කඩන් වැටෙනවා මොයතේ පිලිස්සෙනවා වරෙතේ බිඳෙනවා මේ හතර ගැන මම පැහැදිලි කරලා දෙන්නම් කොවාරෙතේ කියලා කියන්නේ කැඩෙනවා කොවාරෙතේ කියලා කියන්නේ කැඩෙනවා කියලා කියන්නේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් කැඩෙනවා AC එයාකොන් ඊපස්සේ ඔරලෝසු කුරුම වාහනය පසකොන් පරිගණක ටෙලිවිඩි ටීවී ඒ වගේ දේවල් කොවාරෙතේ තමයි එන්නේ කොවාරෙතේ කියලා කියන්නේ කැඩෙනවා කොවාරෙතේ කැඩෙනවා ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අපි කැඩෙනවා නම් විභාවිත කරන්නේ කොවාරෙතේ තවරෙතේ කියලා කියන්නේ කඩන් වැටෙනවා ඒ කියන්නේ ගස් කඩාගෙන වැටෙනවා එතකොට තවරෙතේ කියලා කියන්නේ කඩාගෙන වැටෙනවා තවරෙතේ කඩා වැටෙනවා තවරෙතේ කඩා වැටෙනවා මොයතේ කියලා කියන්නේ දැල්වි දහණය වීම මොයතේ දැල්වි මොය මස් කියන එක මොයතේ දැල්වි දහණය වීම ඊට පස්සේ වරෙතේ කියලා කියන්නේ බිඳෙනවා බීදුරු වගේ දේවල් ජනේලය බීදුරු වගේ දේවල් බිඳෙනවා අපි භාවිත කරන්නේ වරිමස් එක තෙකේ එක තමයි හදලා තියෙන්නේ වරෙතේ කියන්නේ බිඳෙනවා එතකොට මේකට උත්තර මොකද කිනෝමෝ ඊයේ ශක්තිමත් සුළඟක් ඇවිල්ලා යාබද ලොකු අඹ ගහ මොකද්ද කැඩෙනවද නැහැ කඩාගෙන වැටෙනවා තවරෙතේ කඩාගෙන වැටිලා මිචිගාජ් පාර ජනාකීර්ණ වෙලා තියෙනවා මොකද උත්තරේ තමයි තවරෙතේ පිළිතුර අංක 2 පිළිතුර 7 වෙනි එකට අංක 2 ඊයේ ශක්තිමත් සුළඟක් වන අතර යාබද ලොකු අඹ ගහ කඩාගෙන වැටිලා පාර ජනාකීර්ණ වෙලා තියෙනවා මේක ලියා ගන්න හත්වෙනි ප්‍රශ්නේ මම කියන්නේ කොවාරෙතේ උත්තරේ අපේ කවරෙතේ ඒක මම පැහැදිලි කරන්න දෙන්නම් කොවාරෙතේ හැදෙනවා තවරෙතේ කඩා වැටෙනවා වරෙතේ කියලා කියන්නේ වරෙතේ බිඳෙනවා එතකොට දැන් කොවාරෙමස් කියන්නේ කැඩෙන දේවල් ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අපි කැඩෙනවා නම් ඒක අපි භාවිත කරන්නේ කොවාරෙමස් කැඩෙනවා කොවාරෙතේ කැඩෙන යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් පසොකොන් පර්සනල් පරිගණකයේ එයාකොන් AC වගේ ඒවා යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අපි පාවිච්චි කරන්නේ කැඩෙනවා කොවාරෙතේ තවරෙතේ කියන්නේ තවරෙමස් කියන්නේ කඩා වැටෙනවා ගස් වගේ දේවල් අපි කඩා වැටෙනවා ඒ ගස් මේ තවරෙතේ කියන්නේ කඩා වැටෙනවා වරෙතේ කියන්නේ බිඳිනවා එතකොට ඒකෙන් පාවිච්චි කරන්නේ මදෝ ගරසු ජනෙල් වීදුරුව ගරසු වීදුරුව මදෝ ජනේලය ඒ වගේ දේවල් බිඳෙනවා පාවිච්චි කරන්න වරිමස් තමයි වරෙතේ කියන්නේ බිඳෙනවා මේක ලියාගන්න උත්තරේ තවරෙතේ මොයමස් කියන්නේ දැල්වි දහණය වෙනවා ඒක ලියුවේ නෑ ඒක දන්න ඒකේ තේරුමක් නෙමෙයි තවරෙතේ තමයි උත්තරේ එන්නේ ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ තමයි 8 වෙනි ප්‍රශ්නේ දෙන්ෂගා කොරොම්බෝ හිස්තන ශිතර කමාව රෙන්රකු ශිමස් ඊට පස්සේ ප්‍රශ්න පිළිතුරු හතර තමයි තෝචකු සුගකු ජෝෂා හතරවෙනි එක ශුප්පත්සු මොකක්ද දෙන්ෂා කෝච්චිය කොළඹින් කොළඹින් කොරොම්බෝ
චිතර තකේක තරා කියලා කියන්නේ කළොත් වුණොත් යම්කිසි සිදුවීමක් වුණොත් යන අර්ථය දීම තමයි තරා කළොත්. ඒ කියන්නේ කෝච්චිය කොළඹින් වුණොත් කළොත් කියන්නේ ශිමස් කියන්නේ කරන තැන. තරා කියලා කියන්නේ යම්කිසි සිදුවීමක් වුණොත් කළොත් යන අර්ථය සඳහා තමයි. ඒ කියන්නේ ශිතර කළොත් දන්නන්න රෙන්රොකු ශිමස් දන්නන්න රෙන්රොකු ශිතේ කුදාස රෙන්රොකු ශිමස් කියන්නේ දන්නන්න රෙන්රොකු ශිමස් දන්නන්න ද කෝච්චිය කොළඹින් වුණොත් දන්නන්න තෝචපු කියලා කියන්නේ පැමිණීම ගමනාන්තර ස්ථානයේ ගමන්ගත ස්ථානයට ළඟා වුණොත් දන්නන්න ඒක හරියට බලන්න දුම්රිය කොළඹ ගමන ඒ කියන්නේ මේක කොළඹින් දන්නවන්න මේක ගමන ඒ කියන්නේ ගමන්ගත ස්ථානයට පැමිණියොත් දන්නවනේ මේ කියන්නේ ඒ කොළඹින් දන්නවන්න සූගපු කියලා කියන්නේ පාසලට යාම සූගපු පාසලට යාම මේක තෝචපු කියලා කියන්නේ ගමන්ගත ස්ථානයට පැමිණීම ගමන්ගත ස්ථානයට පැමිණීම තෝචපු ගමන්ගත ස්ථානයට පැමිණීම තෝචපු ගමන්ගත ස්ථානයට පැමිණීම තෝචපු කියන්නේ ගමන්ගත ස්ථානයට පැමිණීම තෝචපු ඒ කියන්නේ පැමිණීම ගමන්ගත ස්ථානයට පැමිණීම සූගපු කියන්නේ නිතරම පාසලට යෑම. ඒ කියන්නේ පාසලට යෑම සූගපු චිකන් පාසලට යන වෙලාව. ජෝෂ කියලා කියන්නේ දුම්රිය බස්සනි ප්‍රවාහන මෙවලමට පල් කරනවා ජෝෂකෙන් ටිකට් පහ. දුම්රිය ජෝෂ ප්‍රවාහනය ජෝෂකෙන් කියලා කියන්නේ ප්‍රවාහන මෙවලම ටිකට් පත දුම්රියකයි බස් එකක කියන්නේ ජෝෂකෙන් දුම්රිය බස්සනි ප්‍රවාහන ශුප්පත්සු කියන්නේ පිටත් වීම ගමන ආරම්භ කිරීම ස්ථානයකින් පිටවීම ශුප්පත්සු පිටත් වීම ගමන ආරම්භ කිරීම ස්ථානයකින් පිටවීම දෙන්ෂදේ කියන්නේ කෝච්චිය කොළඹින් වුණොත් රෙන්රකු ශිමස් දන්නා තෝචපු කියන්නේ ගමන්ගත ස්ථානයට පැමිණීම කොළඹට තෝචපු සිතා කෝච්චිය කොළඹ ගමන්ගත ස්ථානයට පැමිණියොත් දන්නවන්න කොළඹට ආවොත් දන්නවන්න ඒක වැරදි ඒක එන්නේ නැහැ සූගපු ඒක කොහොමද වෙන්නේ ඊළඟට දෙන්ෂගා කොළඹෝ කෝච්චිය කොළඹින් මේකෙන්නේ ජෝෂ කියලා කියන්නේ දුම්රිය බස්සනි ප්‍රවාහනේ ටිකට් පතයි කියන්නේ මෙවලමකට සමි කරන මෙවලමක් ජෝෂකෙන් කියන්නේ ටිකට් පත ඒකෙන්නේ නැහැ දුම්රිය කොළඹින් ඒ කියන්නේ ගමන ආරම්භ කරොත් කොළඹින් ආරම්භ කරොත් පිටත් වුණා දන්නවන්න අපි කෙනෙක්ට කියන්නේ ගමනකින් ඒ කියන්නේ ගමන එතනින් ආරම්භ කරනවා ඒ ස්ථානයකින් පිට වෙනවා නම් අපි කියන්නේ දන්නන්නේ මෙතෙන්ට ළඟා වුණොත් දන්නවන්න කියලා කියන්නේ නැහැ උත්තර දෙකක් වගේ තමයි සමාන තියෙන්නේ තෝචපු තියෙන ශුප්පත්සු කියන ශුප්පත්සු කියන්නේ ගමන එතන ඒ කියන්නේ කොළඹින් පිටත් වුණොත් දන්නවන්න කියලා කියන්නේ කොළඹට ආවම දන්නවන්න කියලා නෙමෙයි කියන්නේ ඒක ශුප්පත්සු මේක ගමන්ගත ස්ථානයට ලං වෙලා මේක පැමිණෙනවා එතකොට මේක කියන්නේ ශුප්පත්සු කියන්නේ පිටත් වීම ගමන ආරම්භ කිරීම ස්ථානයකින් පිටත් වීම කියන්නේ කොළඹින් පිටත් වුණොත් දන්නවන්න කෝච්චිය කොළඹින් පිටත් වුණොත් රෙන්රකු ශිමස් දන්නවන්න දෙන්ෂගා කොරොම්බෝ ශුප්පත්සු ශිතර පිටත් වුණොත් රෙන්රකු ශිමස් දන්නවන්න එතකොට උත්තරේ තමයි ශුප්පත්සු කියන්නේ පිටවීම
ගමන ආරම්භ කිරීම ස්ථානයකින් පිටවීම. එතකොට දේශගා පොරොන්දු චුප්පත්සුෂිතර වෙන්රකුෂිම. එවැනි ප්‍රශ්නයට පිළිතුර 4. ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නය තමයි tomodachi ni eigani e histhana ga ඊට පස්සේ යෝජිගා අරුණොදේ histhana ඊට පස්සේ ප්‍රශ්න 4 දීලා තියෙනවා. මොකද tomodachi ni යාළුවාට නීතිපාඨය යාළුවාට ඒගානි චිත්‍රපටය නීතිපාඨය ඒගානි histhana ga සමාව යෝජිගා අරුණොදේ යෝජි කියන්නේ කාර්යයන් ගෙදර වැඩ යෝජි කාර්ය ගෙදර වැඩ යෝජි කාර්ය ගෙදර යාළුවාට සිනමාව නමුත් ගෙදර වැඩ තිබුණු නිසා ස්ථාන. මොකද ඒ B තමයි අපිට තෝරන්න තියෙන්නේ. 9 වෙනි එකේ පළවෙනි මේකේ A පළවෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ පළවෙනි එක තමයි සසෝවරේ මස්තා මේක උකෙමෙකේ සසෝයි මස්තා කියන්නේ ආරාධනා කරනු ලැබුවා සසෝවරේ මස්තා උකෙමෙකේ සසෝවරේ මස්තා එතකොට උකෙමෙකේ එන්නේ රෙමස් ඒ කියන්නේ සසෝයිමස් පළවෙනි කාණ්ඩයේ ක්‍රියාවක් සසෝයිමස් එක නයිකේ හදලා සසෝවනයි නයි ඉවත් කරලා රෙමස් එකතු කරනවා සසුවරි මස්තා කියලා කියන්නේ ආරාධනා කරනු ලැබුවා යාළුවාට චිත්‍රපටය බැලීමට සිනමාවට චිත්‍රපටය බැලීමට ආරාධනා කරනු ලැබුවා නමුත් කාර්ය ගෙදර වැඩ තිබුණු නිසා කොතෝහරි මස්තා ප්‍රතික්ෂේප කරනු ලැබුවා ඒක හරි වගේ වැඩ යාළුවා සිනමාව බැලීමට ආරාධනා කරනු ලැබුවා නමුත් ගෙදර වැඩ තිබුණු නිසා ප්‍රතික්ෂේප කරනු ලැබුවා ඊට පස්සේ දැන් මේ අපි ඒ කොටස බලමුකෝ හරියට කියලා ඔක්කොම ටික යාළුවා සිනමාව බැලීමට යොබිමස්තා ආමන්ත්‍රණය කර ඒකත් සසොයිමස්තා ආරාධනා කර යොයකු සරිමස්තා සිනමාව බැලීමට කලින් වෙන් කරගනු ලැබුවා සරිමස්තා කියලා කියන්නේ ෂීට් කේ එකක් ඒ කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියා යම් කෙනෙක් ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් බලෙන් සිදු කරවා ගැනීම කියන්නේ කිසියම් ක්‍රියාවක් සිදු කරවා ගැනීම යොයකු සරිමස්තා කලින් වෙන් කරවා ගනු ලැබුවා කිසියම් කෙනෙක්ගෙන් කිසියම් ක්‍රියාවක් බලෙන් කියන්නේ සිදු කරවා ගැනීම යොයකු සරිමස්තා කලින් වෙන් කරවා ගැනීම ඒ හතරම හරි ඒ කොටසේ ඒ හතරම හරි වගේ තේරෙනවා හැබැයි B කොටසේ දැන් මේක අපිට හරි කියලා දෙන්නවා යාළුවන්ට සිනමාව බැලීමට ආරාධනා කරා දෙවෙනි එකේ ඒ ආමන්ත්‍රණය කරා B කියන්නේ ගෙදර වැඩ තිබුණ නිසා උකෙමස්තා මුහුණ දුන්නා ඒක වැරදි මුහුණ දුන්නා කියන්නේ විභාගයකට නම් වගේ නම් හරි විභාගයකට මුහුණ දුන්නා විභාගයකට මේක හරි නමුත් මේක වැරදි උකෙමස්තා කියන්නේ chicken o උකෙමස්තා විභාගයට මුහුණ දුන්නා උකෙමස් කියන්නේ මුහුණ දෙනවා උකෙමස්තා මුහුණ දුන්නා චූෂිමස්තා කියලා කියන්නේ දැන් මේක යාළුවාට සිනමාවට චිත්‍රපටයට ආරාධනා කරා චූෂිමස්තා නමුත් ගෙදර වැඩ තිබුණ නිසා අනතුරු ඇඟවුවා අවලංගු කළා ගෙදර වැඩ තිබුණ නිසා අවලංගු කළා ඒකත් හරි නමුත් චූෂිමස්තා කියන්නේ අවලංගු කරා අනතුරු ඇඟවුවා අවධාරණය යොමු කරා ඒ කියන්නේ චූෂිමස්තා අනතුරු ඇඟවුවා අවලංගු කළා අවධාරණය යොමු කරා ඒකට වැඩිය මේක තමයි අනුශේෂයෙන් එන්නේ චූෂිමස්තා කියන්නේ අනතුරු ඇඟවුවා යම් කිසි කෙනෙක්ට ඒ කියන්නේ අනතුරක් අඟවනකොට මේක භාවිතා කරන චූෂිමස්තා මේක හැබැයි හරි සසොයිමස්තා ආරාධනා කරා එතකොට යාළුවාට සිනමාව බැලීමට කලින් වෙන් කරවා ගනු ලැබුවා යොරක්කු සරිමස්තා ඒකත් හරි නමුත් ගෙදර වැඩ තිබුණු නිසා යකුසුකුෂිමස්තා පොරොන්දු වුණා ගෙදර වැඩ තිබුණා නම්
නෑ පොරොන්දු වුණා කියන්න බෑ එක වැරදි. ඒකට උත්තරේ මොකක්ද? උත්තරේ තමයි එක. ඒ කියන්නේ ඒට සසවරෙමස්තා විතර කොතු හරිමස්තා. යාළුවාට සිනමා ගැනීමට මේක ඒ කියන්නේ ගෞරවාර්ථ කෙනෙක්ට ගෞරව විදියට කතා කරනවා නම් අපි භාවිත කරන්නේ උකිමිකේ. යාළුවාට සිනමාව බලීමට ආරාධනා කරනු ලැබුවා. නමුත් ගෙදර වැඩ තිබුණු නිසා ප්‍රතික්ෂේප කළා. උත්තරේ එන්නේ එක. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එක. ලියා ගන්න. කියන්නේ මේවල තේරුම ලියා ගන්න මම කියනකොට ඊළඟට 10 වෙනි ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නය තමයි නොදොගා හිස්තනක් නේ නනිකා නොවිමෂෝ. නොදොගා හිස්තනක් නේ නනිකා නොවිමෂෝ. ඒ කියන්නේ නොදො කියන්නේ උගුර නොදොගා උගුර මම කියන්නේ නේ කියන්නේ නේ මේ නනිකා කියන්නේ මොනවා හරි. නන් කියන්නේ මොකක්ද මොනවද? නනිකා කියලා කියන්නේ මොනවා හරි. නනිකා මොනවා හරි. මෂෝ කියන්නේ නොමිමස් කියලා කියන්නේ බොනවා. නොමිත් එක්ක නොමිමස් බොනවා නොමිමස් එක ඉවත් කරලා මෂෝ එකතු කරලා නොමිමෂෝ කියලා කියන්නේ බොමු සාමූහික අර්ථ ක්‍රියාව. ඉස්සෙල්ලා කතා කරා මස් එක්ක ආරාධනා ස්වරූපේ නොමිමෂෝ හැදෙන්න තියෙන්නේ නොමිමෂෝ එක මස් ඉවත් කරලා එකතු කරන මෂෝ සාමූහික අර්ථ ක්‍රියාව. එතකොට කියන්නේ නොමිමෂෝ කියලා කියන්නේ බොමු බොමු මොකද්ද උගුර නේ අනිකා මොනවා හරි බොමු දැන් මේ උත්තර ටික බලන්න විගති මස්තා විගති මස්තා කියන්නේ මැද්දා විගති මස්තා කියන්නේ මැද්දා. එතකොට අතිමස්තා උගුර හිස්සුනානේ මොනවා හරි බොමු ඒකෙන් නැහැ වැරදි මේකත් වැරදි. කවකි මස්තා කියන්නේ බේරෙනවා. බේරෙනවා. එතකොට උගුර බේරුණානේ මොනවා හරි බොමු. උගුර කවකි මස්තා උගුර බේරුණානේ මොනවා හරි නනිකා බොමු. ඒක හරි. ඒක උත්තරේ හරි. ඊට පස්සේ පියෂි මස්තා කියලා කියන්නේ සිසිල් කරනවා. සිසිල් කළා. පියෂි මස්තා කියලා කියන්නේ අතීතයේ ඇත අර්ථය. සිසිල් කළා. අතීතයේ ඇත. පියෂි මස්තා කියලා කියන්නේ සිසිල් කළා. උගුර සිසිල් කළානේ මොනවා හරි සිසිල් වුණාම බොන්නේ මොනවා හරි. බොන්නේ උගුර බේරුණා. හිස්සුණා ඒකෙන් මදිනවා. ඒක මදිනවා ඉන්නේ දත්. දත් මිගකිමස් කියන්නේ දත් මදිනවා. අකිමස්ත කියන්නේ හිස්සුණා. කවකිමස්තා වේලෙනවා. උත්තරේ තමයි කවකිමස්තා. පියෂිමස්තා කියන්නේ සිසිල් කළා. ඒක එන්නේ උත්තරේ තමයි 10ට 3. උත්තරේ 10ට 3. මේක ලියා ගන්න. ඔයාලට ඒ කියන්නේ අද 2024 පේපර් එකේ 1 ඉඳලා 10ට කතා කරා. මම 10ට තමයි කතා කරන්නේ. එතකොට කොටස් 5ක් හැදෙනවා. පාර්ට් 1 එක තමයි මේ අද කියන්නේ සම්පූර්ණම විවරණයක් වගේ තමයි කරේ. 1 ඉඳලා 10ට. ඒකේ ඒ තේරුම් වල සිංහල තේරුම. ඊට පස්සේ 11 ඉඳලා 20ට කාංචි. ඊළඟ දවසේ 11 ඉඳලා 20ට කාංචි. ඊට පස්සේ 21 ඉඳලා 30 දක්වා ග්‍රැමර් 31 ඉඳලා 40 දක්වා ඒ කොටස් වලට අනුව උත්තරේ හොයන එක. ඊට පස්සේ 41 ඉඳලා 50 දක්වා කල්චර් කයිවා. ඒක ටිකක්
විවරණයක් වගේ දෙනවා. අදින් ඒ කියන්නේ අද මම සාකච්ඡා කරේ 1 ඉඳලා 10 දක්වා. ඊළඟට 11 ඉඳලා 20 දක්වා කංචි ටිකක් කරලා ඒ ටික ඉස්සරහට කරමු. එහෙනම් අද දවසේ මේ ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න. ගෲප් එකට දාන්න. නෝට් අවශ්‍යයි ඉල්ලන්න. ගෲප් එකට දාන්න. ඊට පස්සේ මට ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් දානවා. දැන් ඉතින් මේක ඉවරයි. ඉස්සරහට අනිත් 24 පෙට්ටේ එකේ අනිත් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. තුති.